සමහරක් වෙලාවට දරුවට ඉස්කෝලේ කැන්ටිමෙන් කන්න දෙන්න සිද්ධ වෙන මොහොතවල් එන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේදීත් අපි දෙමව්පියන් විදියට අපේ වගකීම අපේ කාර්යභාරය අමතක කරන්න හොඳ නැහැ. දැන් මොනවද කන්නේ? ඒක තීරණය කරන්න ඕනේ දෙමව්පියෝ. දරුවට ගැළපෙන්නේ මොනවද? මොකද දරුවන් කියන්නේ අපේ වගකීමක්නේ. අර අපි දරුවෙක් තරබාරුවට පත් වෙනකන් ඉඳලා දරුවට බ්ලේම් කරලා වැඩක් නැහැ. එහෙම දේවල් අපේ සායනවල දකින්න ලැබෙනවා. ડોක්ටර් මෙයා කන්නේ මේවනේ. දරුවන්ගේ ඒ කියන්නේ දරුවන්ගේ ආහාර රටාව, ආහාර පරිසරය ඒක නිර්මාණය කිරීමේ වගකීම තියෙන දෙමව්පියන් අතේ. ඒ වගකීම දරුවන්ට දෙන්න බෑ. එතකොට දෙමව්පියන් විදියට අපි ආදර්ශමත් ලෙස ඒ අපේ ආහාර රටාව සකස් කරගන්න ඕන. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් අපි රැට ගෙදර එකට එකතු වෙලා කෑම කනවද? එහෙම නැත්නම් ටීවී බලද ගෙදර හැමෝම කෑම කන්නේ. මේ ඉතාමත් සරල කාරණය ගමු. දැන් කට්ටිය මයින්ඩ්ෆුල්නස් කියලා අපි කියන්නේ ඒ මනසේ මේ මොහොතේ ආහාර ගැනීමත් එක්ක පිහිටුවාගෙන ආහාර ගන්නවා නම් එහෙම ඕවර් ඊටින් වගේ තත්වලට යනවා හරි අඩුයි. හැබැයි අපි ටීවී එක දිහා බල ටීවී එකේ තියෙන මේ කතාව දිහා බල නම් අපේ කටට කැම යන්නේ සමහරකට දරුවෝ දෙතුන් පාරක් බෙදා ගන්නවා දෙමව්පියෝ දන්නේ නැහැ. ඒ වගේ ඊළඟට අපි අර මං හරි කැමතියි දෙමව්පියන්ට පුළුවන් නම් තමන් ආදර්ශයක් වෙන්න. ඒ කියන්නේ තමන් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කළා ඒක අපේ දරුවන්ට පෙන්වන්න අන්න එතකොට තමයි ඒක වඩා ජීවිතයට අනුගත වෙන්නේ. දැන් අපි දරුවට උපදෙස් පත්‍රිකාවක් දීලා වැඩක් නැහැ. ඔයා මෙහෙම කන්න ඕනේ මෙහෙම කන්න ඕනේ. හැබැයි දෙමව්පියන් ඒකට අනුගත වෙන්නේ නැත්තම් මුළු